Hi guys, ඉතින් අද 5 වෙනිදා අප්‍රේල් 5 ඉතින් ලෝන් ට්‍රිප් එකක් ස්ටාර්ට් කරන තමයි යන්නේ. දැන් තමයි නැගිට්ටේ. දැන් 8 වෙද්දී යන්න ඕනේ පරණ බස් ස්ටෑන්ඩ් එකට. එතන ගිහිල්ලා මුලින්ම වෙන්නප්පුවට යන්න ඕනේ. වෙන්නප්පුවේ ඉන්න මගේ යාළුවෙක් ශමල් කියලා. ඉතින් එයාව හම්බෙලා වෙන්නප්පුවේ ඩ්‍රවුමක් දාලා ඊට පස්සේ ආයේ තියෙනවා සිරිපාද යන ට්‍රිප් එකක් දාගෙන තියෙනවා. බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. දැන් තමයි නැගිට්ටේ. මම ඉතින් vlog එකේ කොටස් දෙකකින් අරන් එන්න කලින් බදුල ගියා වගේ. බලමු මොකද වෙන්නේ කියලා. අපි කොක්ටේල් එකක් දාන්න යන්නේ බඩු ටික අරගෙන මේවා කරලා දැන් සාමාන්ලා ගෙදර ඇවිල්ලා ඉන්නේ. මේ සාමාන්ලා අයියා ගැටන්න හසු වෙනවා. සුපිරියක් හම්බුණා සුපිරියක්. කොක්ටේල් දාන්න යන්නේ. කොහොම බඩු ටික අරන් තියන්නේ ආයේ සුපිරියක් දාන්න තමයි යන්නේ. බලලානේ ගත්තද? අලගන්න. කියන්නේ. අඩේ උලංගාට තමයි ඉතින්. මම හිතලා සෙට් කරගත්තේ ගත්තේ නේ. ඈ? අපිට ෆිප්පින් ගන්න කඩාවා. ඒකනේ. ඔය තරින්ද සෙට් කරගත්තා. මෙතන නම් බලන්න. මෙට්ට ගන්න. ඈ? මේ වලපෑම 58900. බුදිය ගන්න පුළුවන්ද ඔගේ? පුළුවන්. කාත්ද බුදිය ගන්න? බඩු අරන් එන්න දෙන්නේ. මේ පේකක් ගන්න ඕන. වරින් කියලා මේ මණ්ඩේ මගුලක් දෙනවා දාවට. ඈඩි ටික ඇත්තටම ඔළුව අවුල් යනවනේ. මතල්ලං. ඉතරයි. ඔබනේ සීරෙන් වගේ නේද? අයි බොන්න යන්නේ මෙතන මේ ඉන්නේ තරින්ද එක්කන් බීච් එකට ඇවිල්ලා ඉන්නේ. ඔය වෙනද බීච් එක. බීච් එක පේන්නේ නැහැ කරවලයි. මේ කලෝරේ බොන්න යන්නේ. ඔව් මේ අද දැකලා තියෙන බීච් එක. බීච් එක කොහොමද මට පේන්නේ? නෝරාවට වඩා ලොකුයි කියලා තේරෙනව නේද? නෝරාවට වඩා මට හිතෙනවා අනේ කටි වල ගන්න බොන්න ඕනේ. ඒ පෙප්සි දාමු. එකක් දාමු. මම දාවල් මට දාන්න දෙන්න එක. මං චූටි එකක් දාන්න. හරියට දෙයක් ගන්න බලපන්. අම්මට මට. අරගොල්ල දාමු. මොකද වීඩියෝ ගන්න. ආයි වයින්. මේ තේරෙනවා අපි බොන්න ඕනද? සෙවන අප් වෙන්නේ. ඔක දීපන් ඔය ටික දාමුනේ. දීපන් ටික. පුරා කිතර බොන්න ඒ ටික දාන්න ඔක්කොම කලි. ඔය ටික දාපන්. ස්නැක් එක දාන්න ඉවර වෙනවා දාමු. පොඩි දරව පුරනවා. සරයි? ඔව්. අම්මා හින ඕකෙන් දෙකක් පුරනවා ඩවුන්. ඔවත් දාගෙන එක කරන්න කාටයි. ඉතින් නැති. අනිත් වඩා නැතුව අනිත් දාලා මෙතන වනලා. ඕක ඕකේ දීපන් නවින එපා. ඕක ඕකෙම දීපන්. නෑ එපා. ඕක පොඩ්ඩක් දාලා වහන්න. ඕකත් එක දෙන්නම් වෙන්නේ. මං කියන්නේ ඒව ඉතින් ඉන්නේ නේ. තවත් කොමුඩ මොකටද අරකටත් කොමුද පුරවලා තවත් ගන්නවා කොමුඩ එකක් මේ. අයි කොමුඩ එක හැබැයි ඔබ දාපන්. ඉතින් ටික ඕක දාපන්. ටික දෙන්න. ප්‍රයිස් එකද? ඔව් බා. ඊගුණානේ කුමහා. පිටර ටික දාපන්. සරිපා. යන්නක් ගමු කියලා කිව්වා බාරු ගන්න එක හිටෙන්ද බා. දෙකකට ඒ ආ සින්න දාම. ඔබ දාපන්. එදිනද මා අවසන්නේ गाड़ी के माइक गाड़ी කියන්නේ මයික් නෑ මයික් ඕනේ
වසන්තේ උදා රංගිරි දෙමෙත මගේ ජීවන රජ මధుර සමල්ලయ్యා මේ පියාඹන පිරිසියක් කමුණා වෙනවද මේ අඩේ පියාඹන පිරිසියක් කමුණා ගන්න තනිව මේ වගේ වියලි කලාපියෙකුට මේ වගේ සුපිරි ආතල් එකක් ලබා දීමට හැකියව ගැන අපිට බොහොම සතුටුයි. මේ වගේ වියලි කලාපියෙකුට මේ වගේ අවස්ථාවක් ලබා දීම සඳහා වියලි කලාපියෙකුගේ අදහස සබලු. පුරා අපට මොකද හිතන්නේ මේ වගේ අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන්. මේවයි මුලින්ම මම අවසර ගන්න ඕනේ සාදුකාරයක් දෙන්න සියලුම සහෝදරවරුන්ගේ අතර මම හොගාන පොකුණ දැක්කේ පළවෙනි පාරට අද ඒ පොකුණ අපේ නූරයට වඩා ගොඩක් ලොකුයි හොගාන පොකුණ ගොඩක් ලොකුයි සහ අපි අද ගත්ත ආතල් එක සංවිධානය කරපු සියලුම දෙනාට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේ මම මතක් කරන්න ඕනේ නැවතත් අපේ කිරියම්ම නැත්තම් මට අද මෙතන එන්න වෙන්නේ නැහැ. කිරියම්ම තමයි අපේ මෙතන එන්න උදව් කරේ පොඩි කාලේ ඉඳලා. අපේ සාමාල් අයියවත් ඒ වගේ මතක් කරන්න ඕනේ. සාමාල් අයියා හොගානා පොකුණේ පළවෙනි පාරට දැක්කේ හොගානා පොකුණේ උරයට මේ විදියට වෙන්න අප්පුවේ මුහුද දකින්න ආධාර කරපු කිරියම්මට සම්මා සම්බුදු සරණයි දැකලා නැති හොගාන පොකුණ කොහෙද පුතේ අනුරපුරේ එන්න වෙනවා දකින්නට මේ මහ මුහුද වෙන්න අප්පුවට සාදු 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 මෙන්න මෙහෙම ගැහුවා අපිත් සෙනික ජින් බෝතල් දෙක වැටිලා ඉන්නේ පුතේ අපිට ලෙල්ලටම යන්න සංගන්ධයෙන් සිතුම් රශ්මික සහෝදරයාට බොහෝ ස්තුති කරනවා. මේ අවස්ථාවේදී අවස්ථාවක් කරගන්නවා අපිට ආතල් එකක් ලබා දීමට අවස්ථාවක් උදා කිරීම සම්බන්ධයෙන් තම රොයි මහත්මයාගේ පුත්‍රයාට සහ ජයරත් මහත්තයාට බඩු මල්ලිටත් බොහොම ස්තුතියි අපිට මේ වගේ අවස්ථාවකට සම්බන්ධ වීම සම්බන්ධයෙන්. ඉතින් අපි නැවත පිට දිනේදී කුරුසා පල්ලිය සහ වෙල්ලමංගලයේ වරාය ලබා ගැනීමට අපිට අවස්ථාවක් අපිට ඊට පස්සේ තවත් දවසක අපි බඩු සීන් එකට සම්බන්ධ වෙමු. බොහොම ස්තුතියි.
අපි යනවා බායි පරිස්සම් නෑදෑයෝ කියලා දැන් බයික් එක ගාන්න එපා. අල්ලේ ඵලයක් එල ඔක නිදි කරව මං කියලා. හරි බා හරි පරිස්සමෙන් යනවා. ලක්කොල යනවා පරිස්සමෙන්. හරි එල